අපේ රටේ මිනිස්සු ලෝකයේ දිනුවේ යුද්ධ කරලා නෙමෙයි, සටන් කරලා නෙමෙයි, ලේ වගුරුවලා නෙමෙයි. අපේ රටේ මිනිස්සු ලෝකයේ දිනුවේ තුනුරුවන් රැකලා දන් දීලා. තායිලන්ත ස්වාමින් වහන්සේලා තාමත් අපේ රටට ගරු කරනවා. බුරුමේ උපාසකවරු මැරෙන්න ලං වෙද්දි ප්‍රාර්ථනා කරනවා කියනවා අපේ රටේ ඉපදිලා ධර්මය ඉගෙන ගන්න අවස්ථාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැබැයි අපේ රටේ මිනිස්සුන්ට අපේ රට පිළිබඳව වටිනාකමක් නැහැ. ලංකාව කියන්නේ ලෝකෙේ තියෙන පොහොසත්ම රටක් නෙමෙයි. ලංකාව කියන්නේ ලෝකෙේ තියෙන දුප්පත්ම රටක් නෙමෙයි. හැබැයි සසරෙන් නතර වෙන්න ඕනේ කියලා හිතන මිනිස්සුෙකුට නිවන් දකින්න තියෙන හොඳම රට තමයි ලංකාව. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේදී දිවසින් දැකපු එකම රට ලංකාව විතරයි. භාග්‍යතුන් වහන්සේ ඕස්ට්‍රේලියාව දැක්කේ නැහැ, ඇමරිකාව දැක්කේ නැහැ, කොරියාව දැක්කේ නැහැ, චීන දැක්කේ නැහැ. දකපු එකම රට ලංකාව. ඒක නිසා මේ මහ පොළොවේ ඉපදෙන්න හැම දිනාටම පිනක් තියෙන්න ඕනේ. ධර්මයේ පුරුදු කරන්න පිනක් තියෙන්න ඕනේ. ඒක නිසා ලංකාව ඉපදෙච්ච අපිට ශන සම්පත්තියක් ලැබිලා තියෙනවා, දුර්ලභ අවස්ථාවක් ලැබිලා තියෙනවා. සාස්ෘණ වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව ජීවිතය හැඩගස්වා ගන්න.